අද අපි try කරන්න හදන්නේ Pizza Hut එකේ අලුතෙන්ම ආපු Grand Dipper එක. ඉතින් වැඩි විස්තර අපි ඕපන් කරලා බලමු. ඉතින් guys මේ තියෙන්නේ Grand Dipper Flex කැටගරි එක. මේකේ තියෙනවා Grand Dipper Flex ද කොහෙද? එහෙම එකකුයි Grand Dipper Flex කියලා එකකුයි. ඉතින් මම ගත්තේ Grand Dipper Flex එක. ඒකේ තිබ්බා ඩීල් එකක් 6300යි දෙකක් ගන්න පුළුවන්. ඉතින් මම ගත්තේ ඒක 4200ත් උකද වෙන්නේ එක. ඉතින් මම ගත්තා මේ දෙකක් ගන්න පුළුවන් එක. ඒක 6300යි. ඒ 6299 වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ගත්තේ ෆ්ලේවර්ස් ටික. චිකන් සලාමි තියෙනවා. ආය බාබිකියු චිකන් තියෙනවා. ආය පොප්කෝන් චිකන් තියෙනවා. ආය අනිත් දේ මට මතක නැහැ. ඒක බලන්න ඕනේ. ඉතින් කොහොම හරි මේ තියෙන්නේ අලුතෙන්ම ගත්ත පීසා එක, අලුතෙන්ම ආපු පීසා එක. ඉතින් අපි කාලා බලමු කොහොමද කියලා. මේකට මේ අපිට ඩිප් දෙකක් තෝරගන්න පුළුවන්. ඉතින් අයිලන්ඩ් කියලා එකක් තිබ්බා. ආය පිකල් එකක් තිබ්බා. චීසි ඩිප් එකක් තිබ්බා. ආය කොච්චි ඩිප් එකක් තිබ්බා. ඉතින් මම ගත්තා කොච්චි ඩිප් එකෙන් එකකුයි අයිලන්ඩ් එකකුයි චීසි ඩිප් දෙකකුයි. ඒ ටික තමයි මම ගත්තේ. ඉතින් කාලා බලමු. අපි ඩිප් එක කාලා බලමු. මේ චීසි ඩිප් ස්මෙල් එක හොඳයි. මේ චීසි ස්මෙල් එකක් එන්නේ. මේ පොඩි සීනක් දියා. අපි තමයි ඩබල් චිකන් පීස් එකක් ඩබල් චිකන් පීස් එකක් ගන්නකොට ඊයර දිනවනේ දෙන විදියක් සිග්නේචර් විදියක් දිනවනේ. ඒ විදිහට තමයි මේක සෙට් වෙන්නේ. මේක අපිට තෝරගන්න දෙනවා ඒ ටොපින්ග්ස් ටික පොප්කෝන් චිකන්, බාබිකියු චිකන් මේ විදිහට. ඒතකොට ඒකට මම හිතන්නේ මේකට බේස් එකට සෝස් දාලා චීස් දාලා ඒ ටොපින් එක විතරක් දානවා. සාමාන්‍යයෙන් අර ඩබල් චිකන් චීස් පීස් එකකට ක්‍රීම් චීස් දාලා අන්න ඒ වගේ එකක් තියෙනවනේ. දැන් මේකේ තියෙන්නේ එහෙම නෙමෙයි. අර විදිහට බේස් එකට සෝස් එක දාලා චීස් ටික දාලා ටොපින් එක දානවා. ආය ගානිෂ් මුකුත් එහෙම එකක් සෙට් වෙන්නේ නැහැ. මම හිතන විදිහට ඒ විදිහට තියෙන්නේ. මට මේ මම කාපු එක ඒ විදිහට තමයි සෙට් උනේ. ඉතින් මේ තියෙන සෝස් වර්ග තුන මේ චීසි ඩිප් එක කලින් මම දැන් try කරා. ඊට පස්සේ මේ දැන් try කරන්නේ අයිලන්ඩ් කියන එක. ඒක මේ ෆ්ලේවර් එක හොඳයි. ඒක හදන එක. ඒක මේ ටූනා රහක් තමයි එන්නේ. ටූනා රහක් වගේ එන්නේ ඒකේ. අනිත් එක තමයි මේ කොච්චි සෝස් එක. කොච්චි සෝස් එක නම් පාට්ට ස්පයිසි ලව කෙනෙක්ට සුපිරියටම සෙට් වෙනවා ඒක. කොච්චි ෆ්ලේවර් එක නම් සුපිරි ඒ සෝස් එක නියමයි අනිවාර්යෙන් try කරන්න. තව පිකල් එකක් තිබ්බා ඒක මම ගත්තේ නැහැ. මම ගත්තේ චීසි ඩිප් දෙකක්. ඉතින් guys අන්තිමට කියන්න තියෙන්නේ මට නම් මේකේ මේ කොටු පීස් එක Grand Dipper එක මට සෙට් වෙන්නේ නැහැ. මට සිග්නේචර් පීස් එක තමයි සෙට් වෙන්නේ. මේක මට සෙට් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර Grand Dipper Flex කියන එක ඒකේ තෝරගන්න නැහැ ටොපින්ග්ස්. ඒක මේ ගන්න තියෙන්නේ එයාලා දෙන එක තමයි ගන්න තියෙන්නේ. Grand Dipper Flex එකේ තමයි අපිට ටොපින්ග්ස් තෝරගන්න තියෙන්නේ. ඉතින් කොහොම හරි මේකේ සෝස් හම් වෙනවා. අර සිග්නේචර් එකේ සෝස් හම් වෙන්නේ නැහැ කොහොම හරි. ඉතින් මේ කාලා දිගට try කරන්න හොඳයි. අවුලක් නැහැ. මට නම් මේක සෙට් වෙන්නේ නැහැ.